හෙලෝ ළමයි good morning. එන්න යන්න අපි තුන්දෙනාත් එක්ක අද පොඩි ගමනක්. ඉතින් දැක ගමන් ඕගොල්ලෝ දන්නවනේ අපි මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඇඹිලිපිටිය සහ ඇඹිලිපිටිය අවට ඉන්න කෙනෙක් නම් මේ තැන දැක ගමන් අඳුරනවා අපි මේ ඇවිල්ලා ඉන්නේ චන්ද්‍රිකා වැවට කියලා. ඉතින් මේක හරීම ලස්සන වැවක්. මේ ඉස්සරහින් යන යාළුවෝ දෙන්නට ලොකු උණක් තිබුණා මේකට එන්න ඕනි කියලා. ගොඩ කාලෙකින් ආවේ නැහැ කියලා. ඉතින් අපි ඒක නිසා ආවා. පහුගිය දවස්වල වැස්ස නිසා අපි හිතුවේ වැව ස්පීල් කරලා ඇති කියලා. හැබැයි වැවේ වතුර භාගයක්ම හිඳිලා. ඊට පස්සේ ඉතින් අපි ෆොටෝ ගන්න ගත්තා. මේ දෙන්න හිතාගෙන ඉන්නවා මේ ෆොටෝ ගන්නවා කියලා. විදි දන්නේ නැද්ද? අයියෝ අහු වුණා බල්ලෝ ටිකට ඒ පාර මම. අනේ අම්මේ මං ඉවරයි. යන්න පුළුවන්. මට දැන් ඔබ පේන්නේ නැහැ නේ මම කුයි හරියද බයින්නේ ආ අර බලංකෝ අර හේ අල්ලගෙන ඉන්නේ මම මෙහෙ ඉනවනේ මම උඩට එනවා ඒක ගනින් ඈ ලස්සන. ඊට පස්සේ අපි වැවේ මේ පැත්තටත් ඇවිල්ලා ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. මේ ටිකත් හරියට නෑ ඒ අවුවට මට ඔය පේන්නේ බලලා ඉන්නකෝ. ඉතින් මෙන්න මේ පේන කොටස වැස්ස කාලෙට ඔක්කොම වතුරෙන් යට වෙනවා. ඉතින් ඒ කාලෙට තමයි කට්ටිය වැව ස්පීල් කළා කියලා වැව බලන්න එන්නේ. ඔයගොල්ලෝ සෝෂල් මීඩියා වලින් දැකලා ඇති. වැස්ස කාලෙට මේ වැව කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ ඒ ගලපු වතුර වලින් ඉතුරු වෙලා ගියපු චූටි මාළු පැටව තාම මේ ගල්ලස්සේ ඉතින් කාට හරි කෙනෙක්ට රිලැක්ස් වෙන්න ඕන නම් කාම් වෙන්න ඕන නම් එන්න සුපිරි ප්ලේස් එකක් තමයි මේක. ඒ වගේම කට්ටිය මෙතන බර්ත්ඩේ ෂූට්ස් ගන්නවා. ඒ වගේම පාටිස් දානවා. ඉතින් මොනවා කරත් මේ වගේ ලස්සන තැනක් විනාශ කරන්න නැතුව රැක බලා ගන්න එකත් අපේම වැඩක් තමයි. ඒත් එකම බලන්නකෝ අපි ඉස්සරහට ගත්ත මේ ක්ලිප්ස් ටික.
ඔක්කොම කරගෙන අපිට අග්ගාලා ආවා මෙන්න මේ ටවුන් එක ඉස්සරහා තියෙන කේක් කියන ෂොප් එකට. ඉතින් ඔයගොල්ලොත් බලන්නකෝ මේ ෂොප් එකට ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවද කියලා. මේක ඇතුළ නම් හරිම ලස්සනයි. මේක අපි ගත්ත කෑම එකත් හරිම රසයි. ඉතින් මේක ඇතුලේ අපිට කෑම බෙදා ගන්න පුළුවන් හයි ටී එකකට ගියා වගේ අපේ ප්ලේට් එක අරගෙන අන්ලිමිටඩ් අපිට බෙදා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි ගත්තේ ෆ්‍රයිඩ් රයිස්. අපේ මීල් එක නම් රසටම තිබුණා. ඒත් එක්ක මෙතන එක එක ස්වීට්ස් ಜಾති තිබුණා. ගැටෝ කේක්, කප් කේක්, බටර් කේක්, චොක්ලට් කේක්. ඉතින් මම ගැටෝ කේක් කන්න ආස නිසා දුවල ගිහිල්ලා බ්ලූබෙරි ගැටෝ කේක් කෑල්ලක් ගත්තා. හැබැයි ගෙදර ගිහිල්ලා කාලා බලද්දි තමයි දන්නේ ඒක නිකම් බටර් කේක් කෑල්ලක් විතරයි කියලා. කමන්නයි. ඉතින් අපේ දවස් අද ලස්සනට ස්පෙන්ඩ් වුණානේ. ඉතින් අද දවසට මේ vlog එක ඉවරයි. අපි අලුත් vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye bye.